වගේදීදී අල්ලන්චෝ පාරලා ගියා දකුණු අත පැත්තේ ඉඳන් වම් අත පැත්තට ගියා. අපි තිරින්ග ක්‍රියාත්මක කරා උගුරුම වශයෙන් ඒත් වැදුණා ඉතින්. ආයුබෝවන්. ලංකාවේ ප්‍රවෘත්ති අතර හැමදාම ඇහෙන ඒ වගේම වඩාත් ප්‍රබලතම සහ සංවේදීම මාතෘකාවක් තමයි අලි මිනිස් ගැටුම කියන්නේ. ඇත්තටම මේ අලි මිනිස් ගැටුමට විසඳුමක් විදිහට අලින්ව මරන්නෙත් නැතුව මිනිසුන්ගේ ජීවිත ආරක්ෂා කරන විදිහට ප්‍රායෝගික ක්‍රම ඇත්තෙම නැද්ද? මේ වීඩියෝ එකෙන් අද කතා කරන්නේ අන්න ඒ සම්බන්ධ. සබාධාමය ක්‍රියාවලියට එකගව මේ විදිහට අලි මිනිස් ගැටුම සමනය කරද්දී අපි අපේ අවධානය යොමු කරන්න ඕන වැදගත්ම කාරණාව තමයි මේ සංඛ්‍යා ලේඛන සම්බන්ධය. මම නිවැරදිම සංඛ්‍යා ලේඛන මේ විදිහට දක්වන්නම්. මුලින්ම අපි තේරුම් ගන්න ඕන ලංකාවේ මේ ප්‍රශ්නේ කොතරම් දරුණුද කියලා. අද වන විට ලංකාවේ මුළු භූමි ප්‍රමාණයෙන් 82%ක මිනිස්සු ජීවත් වෙනවා. ඒ වගේම 62%ක් අලි වාර්තා වෙනවා. ඒ කියන්නේ 62%ක අලි ජනගහනයක් වාර්තා වෙනවා කියන්නේ. ලංකාවේ සමස්ත භූමි ප්‍රදේශයෙන් 44%ක භූමි ප්‍රමාණයක අලියන් සහ මිනිසුන් දෙපාර්ශ්වයෙන් එක්ව වාසය කරනවා. එතකොට මේ දෙගොල්ලෝ එකට ජීවත් වෙන හින්දා මේ ගැටුම නිරන්තරයෙන්ම නැවත ඇති වෙනවා. මේ ගැටලුව දිස්ත්‍රික්ක 19ක් පුරාවට ඒ වගේම ප්‍රාදේශීය ලේකම් කොටස් 131ක් පුරාවට ලංකාව පුරාම විශේෂම දුෂ්කර පළාත් ආශ්‍රිතව පැතිරලා තියෙනවා. මේ සමස්ත ඇගයීම එහෙම නැත්නම් මේ සමස්ත ක්‍රියාමාර්ග විශ්ලේෂණය කිරීම ඉදිරිපත් කරන්නේ වාර්තාමය කරුණුවට පදනම් වෙලා. එතකොට ලංකාවේ අතීතයේ ඉඳලම ඒ කියන්නේ 1959 වගේ කාලේ ඉඳලම ලංකාව අලි මිනිස් ගැටුමට ගත්ත විසඳුම තමයි අලි වනාන්තර ඇතුළට නැත්නම් රක්ෂිත ඇතුළට පළවා හැරීම. හැබැයි මෙතන ප්‍රශ්නේ වෙලා තියෙන්නේ වර්තමානයේ වෙද්දී මිනිස්සු අලින්ගේ වාසභූමි වලින් 70ක් තමන්ගේ වාසභූමි බවට පත් කරගෙන, ඒ කියන්නේ මිනිස් ජනාවාස බවට පත් කරගෙන. මේ කාරණාවත් එක්ක රක්ෂිත ප්‍රමාණය සහ විශාලත්වයේ කුඩා වීම හින්දා අලින්ට තමන්ගේ ජනග්‍රහණයත් එක්ක ජීවත් වීමේ හැකියාව සහ ආහාර පාන අවශ්‍යතාවන ඌනතාවය නිසා අලින් ගම් වැදීම නිරන්තරයෙන්ම සිදු වෙනවා. ඒ වගේම මේ සත්තු මේ හේතුව හින්දා තවත් ප්‍රචණ්ඩ වෙලා තියෙනවා. රක්ෂිතවල ඉස්රුම් ධාරිතාව ඉක්මවා ගිහිල්ලා ඒ කියන්නේ සතුන්ව දරා ගන්න පුළුවන් රක්ෂිත වලට තියෙන උපරිම සීමාව ඉක්මවලා ගිහිල්ලා සතුන් කුසගින්නෙම මිය ගිහිල්ලා තියෙනවා. සහ මිය යනවා. මේ හින්දා නැවත කුසගින්න උග්‍ර වීම තුලින් වන අලි දරුණු බවට පත් වෙනවා. හදපානාගල වගේ විශාල වශයෙන් අලි ගැවසෙන සහ අලින් නැරඹීම උදෙසා සංචාරක කර්මාන්තර විශාල පිටුවහලක් දැක්වූ ප්‍රදේශවල අලි ජනග්‍රහණය අඩුවීමෙන් සහ අලි පළවා හැරීම වගේ කාරණා හේතුවෙන් සංචාරක කර්මාන්තයක් නිමිති බෙද වෙලා තියෙනවා. ඒ හින්දා සාම්ප්‍රදායික අලි ගෘහස්ථකරණය හෝ අලි මරා දැමීම මේ අලි මිනිස් ගැටුමට තියෙන විසඳුම නම් නෙවෙයි. එහෙනම් මොකද ඇත්තම විසඳුම? තිරසර විසඳුම තමයි බහුපාර්ශ්වීය සහභාගීත්වයෙන් අලි ගම්මාන වලට වගාබිම් වලට කඩා වැදිලා මේ වගාබිම් සහ ගම්මාන විනාශ කිරීම වැළැක්වීම තමයි සිදු කර යුත්තේ. මේ සඳහා ලංකාව සකස් කරපු ජාතික ක්‍රියාකාරී සැලැස්ම මගින් ඊටම වැදගත් සහ තිරසර විසඳුම් ක්‍රියාමාර්ග කිහිපයක් යෝජනා කරලා තියෙනවා. ඒ අතර පළවෙනි කාරණාව තමයි පළවෙනි විසඳුම් ක්‍රියාමාර්ගය තමයි ප්‍රජාමූල ග්‍රාමීය විදුලි වැට දිරිකිරීම. මේ ක්‍රමවේදය ඔස්සේ ස්ථාපිත කරලා තියෙන්නේ තමන්ගේ ගම්මානය වටා නැත්නම් වගාබිම වටා තමන් ස්වයංක්‍රීයව ස්වේච්ඡාවෙන් සකස් කරගත්ත විදුලි වැට නඩත්තු කිරීම සහ පවත්වා ගැනීමේ වගකීම ගම්මුන්ටම බාර දීම තමයි මේ ග්‍රාමීය ප්‍රජාමූල විදුලි වැට කියන සංකල්පය නැත්නම් යෝජිත විසඳුම මගින් ස්ථාපිත කරලා තියෙන්නේ. ඒ වගේම දෙවෙනි කාරණාව තමයි ප්‍රජාමූල කාලීන කුඹුරු විදුලි වැට. ඒ කියන්නේ ප්‍රායෝගිකව අපේ වගාබිම් සහ වගා කටයුතු සිදු කරන්නේ ප්‍රධාන වශයෙන්ම කන්න දෙකක් ආශ්‍රිතව. යල සහ මහ කන්නය කියලා. එතකොට මේ වගා කරන කාලයේදී පමණක්
තමන්ගේ වගා ආරක්ෂා කරගන්න කුඹුරු වටා වැටක් ඉදි කර ගැනීමට සහ ඉදි කරලා දීමට කටයුතු කිරීම සහ කුඹුරු වගා නොකරන කාලවලදී ඒ කියන්නේ අසන ලබා ගන්න නැති වපුරන්නේ නැති කාලවලදී අලින්ට ඒ ප්‍රදේශයන් තුලින් ආහාර ඖෂධ සපුරා ගැනීමට අවස්ථාව සලසා දීම තමයි මේ යෝජනා ක්‍රමයෙන් ස්ථාපිත කරලා තියෙන්නේ. ඒ වගේම ඊළඟ යෝජනා ක්‍රමය තමයි විදුලි වඩ ප්‍රතිස්ථාපනය කිරීම. ඒ තමයි දැනට වැරදි විදිහට දෙපසම අලි ඉන්න සීමාවල ගහලා දෙන විදුලි වැට. නිවැරදි ක්‍රමවේදයට විදුලියට සකස් කරලා අලින්ගේ සැබෑ වාසභූමි නිවැරදිව හඳුනගෙන ඔවුන්ට තමන්ගේ වාසභූමිවල නිදහසේ සංචාරය කරන්න, නිදහසේ කටයුතු කරන්න හැකියාව ලබා දෙන විදිහට වැරදි නිවැරදි කිරීම මගින් විදුලි වැට ස්ථාපිත කිරීම තමයි මේ විදුලි වැට ප්‍රතිස්ථාපනය කිරීමේ විසඳුම් ක්‍රියාමාර්ගය ඉදිරිපත් කරලා තියෙන්නේ. ඒ වගේම තව ක්‍රියාමාර්ගයක් තමයි GPS තාක්ෂණය සහ නූතන මෙවලම් භාවිතා කරලා අලින්ව සංකරණය කිරීම මගින් අලින් හඳුනා ගැනීම මගින් ඔවුන් සිටින ස්ථාන වර්ධිව හඳුනා ගන්න වැඩපිළිවෙලක් සකස් කරන එක. අලින්ගේ සංචාරණ රටා හඳුනා ගැනීම, නිරීක්ෂණය කිරීම, GPS කරපටි පැහැදිලිවීම සහ විද්‍යාත්මක දත්ත මත පදනම් වෙලා නිවැරදි තීරණ ගැනීම මේ ක්‍රමවේදය ඔස්සේ යෝජනා කරලා තියෙනවා. අලි කියන ජීව කොටාශය පරිසර යහපැවැත්මට වගේම පාරිසරික සුන්දරත්වයට ඒ වගේම අපේ සංචාරක කර්මාන්තයට ගොඩක් වටින සම්පතක්, වටින ජීවින් කොටාශයක්. ඒ හින්දා ඔවුන්ට ඔවුන්ගේ ජීවත් වීමේ අයිතිය නැති කිරීම මිනිසුන් වශයෙන් අපිට හැකියාවක් නැහැ. අන්න ඒ හින්දා මේ විදිහට තිරසර ක්‍රමවේදයන් මත පදනම් වෙලා විද්‍යාත්මක දත්ත මත පදනම් වෙලා ගන්න නිවැරදි සැලසුම් ක්‍රියාමාර්ග තුලින් මේ ආකාරයට අපිට හැකියාව තියෙනවා මේ අලි මිනිස් ගැටුම අවම කිරීම මගින් තුරන් කිරීම සඳහා. මිනිස්සුන්ගේ ජීවිතවල අයිතිය වගේම අලින්ගේ එහෙම නැත්නම් සත්තුන්ගේ ජීවිතවල අයිතිය තියෙන හින්දා සබහාදමත් එක්ක හරිම මිත්‍රශීලී ගණදනුවක් මගින් සහයෝගීතා පසුබිමක් මගින් පරිසරයක් මගින් මේ ගැටලුව විසඳ ගන්න එක තමයි නිවැරදිම සහ නුවණට හුරුම වැදගත්ම ක්‍රියාමාර්ගය වෙන්නේ. එහෙම නොවුනොත් සබාධම ඔබේ හතුරෙකු වෙලා වර්තමානයේ වගේ විවිධ කාලගුණ විපර්යාස විශේෂයෙන්ම මේ කාලයේ පවතින එල්නිනෝ තත්ත්වය ඒ වගේ විවිධ විපර්යාසයන් විවිධ අපහසු කාලගුණික තත්ත්වයන් අපිට මුළු ලෝකෙටම ශ්‍රී ලංකාවට දාවේ. ඉතින් පරිසරයේ සමග හොඳ ගනුදෙනුවක් කරන්නට ඔබ ගන්න දෙයට පරිසරයට ලබා දෙන්න ඕන දෙයක්. ඉතින් මේ අලි පරිසරයේ කොටසක් හින්දා ඔබට බොහොම ආරාධනා කරනවා ඔබගේ ආරක්ෂාව, මිනිසාගේ ආරක්ෂාව සලසා ගන්න ගමම්ම තිරසර විද්‍යාත්මක ක්‍රමවේදයන් ඔස්සේ මේ විදිහට ගොඩක් බුද්ධිමත් විදිහට අලි මිනිස් ගැටුම සමනය කරගන්න හැකියාව තියෙනවා කියන එකත් නැවත මතක් කරනවා. මේ වෙද්දී මේ සියලුම සැලසුම් වලට අනුකූල වගේම සකස් කරගෙන තියෙන අනාවරණය කරගෙන තියෙන දත්ත වලට අනුකූලව ලංකාවේ පරිසර අමාත්‍යාංශයේ මේ වෙද්දී විතාමත් වැදගත් තිරසර ක්‍රියාමාර්ග කිහිපයක් අරන් තියෙනවා. ඒක අපි ප්‍රශංසාවට සහ ඇගීමට ලක් කරන්න ඕන. පළවෙනි ක්‍රියාමාර්ගය තමයි ප්‍රධාන අලිමංකඩවල නිදහස් කිරීම සිදු කිරීම. උදාහරණයක් විදිහට වැටහිරකන්ද, හදපානාගල සහ කොංලංකල කියන ප්‍රධාන අලිමංකඩවල් තුන සතුන්ට නැත්නම් අලින්ට නිදහසේ සංචාරය කරන්න හැකියාව තියෙන විදිහට, ඔවුන්ගේ ජීවිකාව පවත්වා ගන්න හැකියාව තියෙන විදිහට, ඔවුන්ගේ වන අයිතීන් ආරක්ෂා කිරීමේ හැකියාව ලබා දීලා නිදහස් කරලා තියෙනවා. ඒ වගේම දෙවෙනි විශේෂ කාරණාව තමයි ක්‍රිටිකල් රක්ෂිතය බලගැන්වීම. විශේෂම ශුද්‍ර දේශගුණික කලාපයක් වගේම ජල පෝෂක ප්‍රදේශයක්. එතකොට ඒ ක්‍රිටිකල් රක්ෂිතය රැක ගැනීම අලින්ට වගේම අපිටත් ඉතාම වැදගත් වෙනවා. ඉතින් මේ නව ක්‍රියාමාර්ගය මගින් වනස්පති ජාතික වැඩසටහන යටතේ ක්‍රිටිකල් රක්ෂිතය විශේෂ වශයෙන් ආරක්ෂා කිරීමේ ක්‍රියාමාර්ග අරගෙන තියෙනවා. තුන්වෙනි කාරණාව තමයි අලි පෝෂක කලාප ස්ථාපිත කිරීම. ඒ කියන්නේ අලින් ආහාර හොයාගෙන ගම් වදින්නේ. එතකොට මේ ගම් වැදීම නවත්තන්න නම් ඔවුන්ට ආහාර ලබා දෙන්න. මේ ආහාර ලබා දීමට ඔවුන්ගේ රක්ෂිතයන් ආශ්‍රිතව, ඔවුන්ගේ වාසස්ථාන ආශ්‍රිතව මේ කෑම බීම ලබා ගැනීමට අවශ්‍ය කරන පහසුකම් සලසා දීම තමයි මේ කාරණාව සිදු කරන්නේ. ඒ වගේම වියලි කාලගුණ තත්ත්වයන් වලදී ඔවුන්ට අවශ්‍ය කරන ජලය අවශ්‍යතාවය, ඒ වගේම කෑම බීම අවශ්‍යතාවය රජය මගින් පරිසර අමාත්‍යාංශ ව්‍යාපෘති මගින් ලබා දීම තමයි මේ ඔස්සේ සිදු කරන්නේ. එතකොට අලින් තවදුරටත් කෑම සොයාගෙන ගම් වැදීමේ අවශ්‍යතාවය මේ මගින් ඉවත් කරලා තියෙනවා. අලි මිනිස් ගැටුමේ තවත්
සෝචනීය අවස්ථාවක් තමයි නිරන්තරයෙන් දුම්රිය මාර්ගවල ගමන් කරන දුම්රියන් වලට ගැටෙන අලින් සංඛ්‍යාව. නිරන්තරයෙන් අලි අනුපාතය සහ අලි ජනග්‍රහණය අඩු වෙන්නට සහ අලි තව දුරටත් ම්ලේච්ඡ වෙන්නට මේක හේතු වෙලා තියෙනවා. ඉතින් මේ ගැටලුවට විසඳුමක් විදිහට පරිසර අමාත්‍යාංශය ප්‍රවාහන අමාත්‍යාංශයත් එක්ක එකතු වෙලා දුම්රිය එන්ජින් වල සවි කරලා තියෙනවා තාප සංවේදී කැමරා. මේක දැනට ක්‍රියාත්මක වෙන්නේ නියම ව්‍යාපෘතියක් විදිහට. මගේ පෞද්ගලික අදහස සහ මතය අනුකූලව නම් මේ ව්‍යාපෘතිය අඛණ්ඩව පවත්වාගෙන යාමේ හැකියාව තියෙනවා නම් ගොඩක් මේ ගැටුම් අවම කරගෙන අලි සම්පත ආරක්ෂා කරගැනීමේ හැකියාව තියෙනවා. ආසියාතික අලියස් විශේෂ වශයෙන් ජීවත් වන ශ්‍රී ලංකාව වගේ රටවල පවතින අලි ජනග්‍රහණය මේ වන විට ක්‍රමක්‍රමයෙන් අඩුවීම වළක්වගෙන මේ අලි මිනිස් ගැටුමට නිවැරදි ක්‍රියාමාර්ගයක් විදිහට මේ දුම්රිය වල හයි කරලා තියෙන තාප සංවේදී කැමරා පද්ධතිය විශාල පිටුවහලක් වේ කියලා පෞද්ගලික මතයක් දරනවා. මේ තාක්ෂණික ස්ථාපිත කිරීම ඔස්සේ අදුරේ වුවත් රියදුරු මහත්වරුන්ට දුම්රිය ගමන් කරද්දී හඳුනා ගන්න පුළුවන් අලි ඉන්න ස්ථානයන් කොහොමද කියලා. මොකද මේ තාක්ෂණික ක්‍රමවේදයේ ක්‍රියාත්මක වෙන්නේ අලින්ගේ ශරීර උෂ්ණත්වයේ පන්ත පදනම් වෙලා. එතකොට ඒ රේල් පාර ආසන්නයේ දුම්රිය ගමන් කරන මාර්ගයේ ආසන්නයේ දුම්රිය මාර්ගයේ මත අලියෙක් රැඳිලා හිටියොත් එහෙම මේ රියදුරු මහත්වරුන්ට අනුතර සිදුවීමට කලින් වළක්වා ගැනීම හැකියාව තියෙනවා. ඉතින් මේ තාක්ෂණික ක්‍රමවේදයේ නියම ව්‍යාපෘතිය දිගටම පවත්වාගෙන යාම ඉතාම විශිෂ්ට පියවරක් සහ වැදගත් පියවරක් වශයෙන් නම් කරන්න පුළුවන්. තාක්ෂණය වගේම පරිසරය නිවැරදිව ගලපාගෙන අන්‍යන වශයෙන් මේ දෙක අතර පවත්නා වූ සම්බන්ධතාවය එක තැනකට ගෙන්නලා හරියට ගලපා ගත්තොත් එහෙම අපිට මේ අලි මිනිස් ගැටුම නාක්වා ගන්න හැකියාව තියෙනවා. වනාලිගේ ජීවිත ආරක්ෂා කරගන්නවා වගේම අහිංසක මිනිස්සුන්ගේ ජීවිත ටිකත් රැක ගන්න අපිට හැකියාව තියෙනවා. මේ ප්‍රායෝගික විසඳුම් සහ ක්‍රියාමාර්ග ගැන ඔයාට මොකද හිතෙන්නේ? ඒ වගේම ඔයාට අනුකූලව මොනවද ඇත්තටම තව ගන්න පුළුවන් ප්‍රායෝගික විසඳුම් සහ ක්‍රියාමාර්ග? නීති සම්පාදනය කරන නීති සම්පාදකයන්ට උපකාරී වෙයි ඔබගේ වටිනා අදහසක්. එහෙනම් පහලින් අමතක නොකර ඔයාගේ අදහසත් එහෙම නැත්නම් විසඳුම් ක්‍රියාමාර්ගයත් කමෙන්ට් කරන්න වග බලා ගන්න. මේ වගේ වැදගත් කරුණු දැනුවත් වෙන්න ඩිස්ලර්බේක් YouTube නාලිකාව subscribe කරන්න. ඒ වගේම තව නවතම වීඩියෝ එකකින් ඔබව හමු වෙනකම් ඔබට ජය.